ජීවිතේ මට මොටිවේෂන් එකක් ඕන වෙච්ච දවසක පුතා හැමදාම මම ආපහු බලන ෆිල්ම් එකක් තියෙනවා. ඒ තමයි Pursuit of Happiness. මේක හදලා තියෙන්නේ ඇත්ත මිනිස්සෙක්ගේ රියල් ලයිෆ් ස්ටෝරි එකක් පදනම් කරගෙන. එයාගේ නම ක්‍රිස් ගාඩ්නර්. ක්‍රිස් ගාඩ්නර් කියලා කියන්නේ මුළු ජීවිත කාලෙම පෙරදිච්ච මිනිස්සෙක්. අවුරුදු 26 දී එයාගේ අතේ තිබ්බ සල්ලි ටික ඔක්කොම දාලා එයා මෙඩිකල් ඉක්විප්මන්ට්ස් ටිකක් අරගෙන බිස්නස් එකක් පටන් ගන්නවා. බිස්නස් එක ෆේල් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයාගේ වයිෆ් දාලා යනවා. පුංචි පුතත් එක්ක මේ මිනිස්සයා පාරට වැටෙනවා. මේ පුංචි පුතාව සමහර දවස්වලට එයාට නිදි කරවන්න වෙන්නේ ස්ටේෂන් එකේ, සමහර දවස්වල බස් ස්ටෑන්ඩ් එකේ. මේ විදිහට නොවිදිනා දුක් විඳ ඉන්නකොට එයා දකිනවා වෙන මිනිස්සෙක් ෆෙරාරි එක යනවා. ක්‍රිස් මේ මිනිස්සයා ගාවට ගිහිල්ලා අහනවා what do you do for living කියලා. එයා කියනවා I am a stock broker කියලා. එයා හිතා ගන්නවා මං කවදා හරි stock broker කෙනෙක් වෙනවා කියලා. අන්න ඒ විදිහට පටන් ගන්නේ ගමන අනේක විද දුක් විඳලා මල්ටි මිලියන් ඩොලර් බිස්නස් එම්පයර් එකක් බවට පත් කරන්න මෙන්න මේ ක්‍රිස් ගාඩ්නර්ට පුළුවන් වෙනවා. පුතා ඔයාට ජීවිතේ එන අනේක විද දුක්ඛම් කටළු ටික ඔක්කොම විඳ දරාගෙන ඔයාගේ ඇතුලේ මුතු බෙල්ලෙක් වගේ සාර්ථකත්වයේ කියන මුතු කැටය බිහි කරන්න පුළුවන් නම් ඔයා තමයි පුතා ජීවිතේ සාර්ථකම වෙන මිනිසයා.